ඊළඟට මුල්ගම්පල පස්හාශයේ අපේක්ෂක අමිල වන්නිගම සහෝදරයා ඔබ වෙනුවෙන් කතා කරයි. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අපේ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන සහෝදරයාගෙන් අවසරයි. ඒත් එක්කම අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් වෙන ඒ වගේම අපේ ලයිස්තු අපේක්ෂකයා අනවැලේම අපිත් එක්ක කටයුතු කරන නවරත්න බණ්ඩාර සහෝදරයාගෙන් අවසරයි. ඒත් එක්කම මාත් එක්ක මේ මොහොතේදී එකට කටයුතු කරන හරිෂානි රත්නායක සහෝදරියගෙන් අවසරයි. ඒත් එක්කම මෙතෙන්ද තමිල්ලා ඉන්න සියලුම අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. අපි 2024 දී ජනාධිපතිවරණයේ බොහොම බාධක මැද තමයි අපි ජයග්‍රහණය කරේ. ඊට පස්සේ අපි 2024 මහමැතිවරණය තුන්දේක බලයක් එක්ක අපි ජයග්‍රහණය කළා රජය හිටවා ගත්තා. ඊටත් පස්සේ අපිට දැන් ඇවිල්ලා තියෙන අවස්ථාව තමයි පුංචි සම්දේ නැත්නම් පුංචි ආණ්ඩුව ගමේ ආණ්ඩුව හිටවා ගන්න අවස්ථාව. ඉතින් ඇත්තටම මේක අපිට මේ අවස්ථාවේදී වැදගත්යි කියන එක ගැන අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. ඒ කියන්නේ මේ මහනුවර මහනගර සභාවක් කියන්නේ ලංකාවේ තියෙන වැදගත් නගර සභාවක්. කියන්නේ මහනුවර කොළඹ නගර සභාවට පස්සේ දෙවෙනියට වැදගත් වෙන නගර සභාව තමයි මහනුවර මහනගර සභාව. මේ වගේ නගර සභාවක් ඇත්තටම දළදා මාලිගාව, ඒ වගේ ඓතිහාසික ස්ථාන, ඒ වගේ බොහොම දෙයක් කියලා වැදගත් ස්ථානයක පිහිටලා තියෙන තමයි මේ මහනුවර මහනගර සභාව වැදගත් වෙන්නේ. ඒ වගේම ඓතිහාසික මේ රජ කාලේ අවසන් රජ පරම්පරාව පවා මේ තිබ්බේ මහනුවර. ඒ නිසා මේක ඇත්තටම වැදගත් මේ නගරයක්. මේ මහනුවර මහනගර සභාව කියන්නේ ඇත්තටම වැදගත් මේ පරිපාලන ආයතනයක්. ඇත්තටම අපි ඒකෙදී මේ මහනුවර නගරය මේ කියන තැන ගැන ඔයගොල්ලෝ සතුටුද? ඒක ඔයගොල්ලෝ ඇත්තටම දන්නවා. මම දැන් මෙතන ඉන්න සායන කාලයක් මේ නගරේ ජීවත් වෙච්ච කට්ටිය ඉන්නවා. ඔයගොල්ලෝ සතුටුද මේ මහනුවර නගරේ කියන තත්ත්වය ගැන? දැන් මෙතන මේ මහනුවර කියන ප්‍රදේශයට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සාහිත්‍ය බිහි වෙලා තියෙනවා. හැබැයි බිහි වුණා කියලා ඔයගොල්ලොන්ට දැනෙන දෙයක් මේ මහනුවර නගරේ සිද්ධ වෙලා තියෙනවා. ඔයගොල්ලොන්ට මොනවද ලැබිලා තියෙන්නේ? ඇත්තටම මෙහෙම කල්පනා කරොත් අපි හරි අසරණයි නේද? අපි වෙන ප්‍රදේශ බැලුවොත් ඒ ප්‍රදේශවල මේ හිටපු නැති ඇමතිවරු මේ ඒ නගර දියුණු කරපු විදිය බලපුවම අපිට මහනුවර නගරේ අපිට මොනවත් කරලා නැහැ. අපි කරගන්න දෙයක් විතරයි ඇත්තටම මේ මහනුවර නගරේ බොහෝ දුරට වෙලා තියෙන්නේ. ඇත්තටම මේ මහනුවර මහනගර සභාව නම් මේ මහනුවර ජීවත් වෙන ජනතාවට යමක් කරාද කියන එක අපි කල්පනා කරලා බලන්න. ඒක කල්පනා කරොත් ඇත්තටම හිතනවා අපි කොතනද ඉන්නේ කියලා. අපි මේ විදිහට මේ නගරේ ජීවත් වෙන්න ඕන කියලා. රටේ ප්‍රධාන නගරේ දෙවෙනි නගරේ. ඒකෝට ඒ නගරේ ඉන්න මිනිස්සු මෙහෙමද ජීවත් වෙන්නේ. ඒක නම් අපි ඉස්සෙල්ලාම කල්පනා කරලා බලන්න. ඒත් එක්කම මේ මුල්ගම්පල කියන කොට්ටාසේ ඡන්ද කොට්ටාසේ කිව්වහම මෙතන ග්‍රාම සේවා වසම් තුනක් අපිට අයිති වෙනවා. මුල්ගම්පල ග්‍රාම සේවක වසම, ඒත් එක්කම මේ දෙල්ලට ග්‍රාම සේවක වසම, ඒ වගේම හීරස්සල් ග්‍රාම සේවක වසමෙන් කොටසක්. එතකොට ඒක මේ මුල්ගම්පල මුල්ගම්පල ඡන්ද කොට්ටාසේ කියන්නේ ඇත්තරම ජාතික ජනබලවේගයකට වැදගත් කොට්ටාසයක්. මොකද පෞද්ගලික මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් භාවිතාව ජාතික ජනබලවේගය වෙනුවෙන් භාවිතා වෙච්ච කොට්ටාසය තමයි මේ මුල්ගම්පල ඡන්ද කොට්ටාසය කියන්නේ. ඒ කියන්නේ මේ මුල්ගම්පල ඡන්ද කොට්ටාසය මේ මහනුවර මහනගර සභා ඡන්දෙදි වැදගත්ම කොට්ටාසයක්. ඒ කියන්නේ අපි මේක අනිවාර්යයෙන්ම දිනවන්න කටයුතු කරන්න ඕනේ. ඒක තමයි අපේ මූලික පරමාර්ථය. එතකොට අපි බලමු මේ මුල්ගම්පල ඡන්ද කොට්ටාසේ ඇත්තම කියනවා නම් කියන්නේ මේ හරිය බෝගොඩවත්ත, සියඹලා පිටිය, පනෝරාමා ඡන්ද පාර, හීරස්සකල පාර, වෙල්ලට මුල්ගම්පල පාර, පින්රෝස් ඒ වගේ ගොඩක් තැන් තියෙනවා. මේ තැන් වල අපිට ගොඩක් වෙලාවට අපි දකින ප්‍රශ්න තමයි මහා මාර්ග, ඒ කියන්නේ ඒ වගේ මාර්ග මේ අබලන්, එහෙම නැත්නම් කාණු පද්ධති අබලන්, ඒ වගේ මේ වගේ තියෙන ඇල මාර්ග, ඒ වගේ දේවල් අබලන්.
අපිට එතකොට මේ දේවල් මේ නගර සභාව යටතේ පිළිසකර කරගන්න ඕනේ. ඒ ගැන ඇත්තටම අපි පෞද්ගලික කාලේ වැඩ කරපෙන්නේ ඇත්තටම මට පෞද්ගලිකව ලොකු අවබෝධයක් ආවා මොනවද මේ නගරේ මේ මුල්ගම්පල කොට්ටාශ වෙන්න ඕනේ කියලා. ඒ වගේ දේවල් අපිට තියෙනවා. ඊට අමතරව අපිට විදුලි පහන් මේ නොමැති ප්‍රශ්න. ඒ වගේ භෞතික ප්‍රශ්න තියෙනවා. ඒ වගේ භෞතික ප්‍රශ්න රාශියක් අපිට මේ මුල්ගම්පල කොට්ටාසේ විසඳගන්න මූලිකව. ඒවා ඇවිල්ලා ඇත්තම සරල දේවල්. ඒවා ඇවිල්ලා ලොකු ප්‍රශ්න නෙවෙයි කියන්නේ නගර සභාවකින් විය යුතු කාර්යවලින් මම හිතන්නේ ඒක පොඩි ප්‍රමාණයක් 100%ක වගේ පොඩි ප්‍රමාණයක දෙයක් තමයි ඒ වගේ දේවල්. ඒ වගේ ප්‍රශ්න දෙයක් තියෙනවා අපිට මේ ගමේ විසඳගන්න. මේ මුල්ගම්පල කොට්ටාසේ කියන කොට්ටාසේ විසඳගන්න තියෙන ප්‍රශ්න. ඊට අමතරව මම දැකපු ප්‍රශ්න තමයි අපිට බෝගඩවත්ත ප්‍රජාශාලාව. ඒකේ උඩුමහල නවීකරණ ඉදි කරන්න මේ අලුතෙන් ඉදි කරන්න ඕනේ. ඒ වගේම ඒකේ මාතෘ සායනයක් තියෙනවා. අත්‍තර මේ සායනයේට යන අම්මලා කොහොමද ඒක ඉන්නේ කියන ප්‍රශ්න දැක්කහම හිතනවා ඇයි මේ නගර සභාව මෙච්චර කල් ඒ ගැන පියවරක් ගත්තේ නැත්තේ කියලා. ඒ වගේම මේ බෝගඩවත්ත පෙර පාසල ඒක දැන් අක්‍රීය තත්ත්වයේ පවතිනවා. ඒ වගේම අපේ මුල්ගම්පල කියවීම් ශාලාව ඒකත් වැහිලා ගියා. මේවා අපේ ගමේ ජීවත් වෙන හැම දෙනාටම තිබ්බ සම්පත්. ඒකෝට අපි ඒ දේවල් ලබා ගන්නවා. ඒත් එක්කම මේ මුල්ගම්පල පාරේ පොදු ලිඳ ඒ වගේ මේ ස්ථාන ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා අපිට විසඳගන්න. ඉතින් ඒව ගැන ඇත්තටම මේ අවධානය යොමු කරන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා අපිට නගර සභාවක් වශයෙන් කටයුතු කරන්න. ඒත් එක්කම මේ අපිට තව ප්‍රශ්නයක් අපිට තියෙනවා බෝගඩවත්ත ක්‍රීඩාංගණය. ඒකේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ අයිතිය අපි निराකරණය කරගෙන මහනුවර මහනගර සභාවට පවර ගන්න අපි කටයුතු කරනවා. දැනටත් මේ සම්බන්ධව අපි කටයුතු කරගෙන යනවා. ඒ සම්බන්ධවත් අපිට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ වගේ ප්‍රශ්න ගොඩක් මේ කොට්ටාසිකව අපිට විසඳගන්න පුළුවන්. ඒ වගේම ඒවා විල අතරම භෞතික දේවල්. භෞතිකව මේ විසඳන්න තියෙන ප්‍රශ්න. ඊට පස්සේ අපිට තව තියෙනවා අපි හැමෝටම කියන්නේ මහනුවර නගරයේ වශයෙන් අපි හැමෝටම තියෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි මම හිතන්නේ මේ හැමෝම වගේ අපජල පහසුකම් ලබාගෙන තියෙනවා. හැබැයි අපජල පහසුකමයි ජල බිලත් එක්ක මම හිතන්නේ ඕගොල්ලෝන්ට එන බිල ගැන ඕගොල්ලෝ ලොකුවටම වද වෙනවා. ඒ වගේම ව්‍යාපාර කරන කට්ටිය දෙන අපජල බිල දිහා බැලුවොත් ඇත්තටම ව්‍යාපාර කරන්න බෑ. හෝටලයක් එහෙම කරනවා නම් ඒකට එන ජල බිල බැලුවොත් අපජල බිල 180ක් විතර ආය කරනවා. ඒ ඇත්තටම කියනවා නම් රුපියල් 10000ක වතුර බිලක් එනවා නම් 8000ක විතර මේ අපජල බිලක් දෙනවා. 18000ක බිලක් වගේ අවම වෙන හෝටලයක වගේ බිලක් වුණත් ගෙවන්න ඇත්තටම අද කාලේ අමාරුයි. ඒ වගේ තීරණ තියෙනවා. ඒ තීරණ ඇත්තටම අරගෙන තියෙන්නේ පසුගිය කාලේ කියන්නේ මේ නගර සභාව විසිරවපු කාලය තුල ඒ හිටපු නිලධාරීන් ඒගොල්ලෝගේ බලතල පාවිච්චි කරලා ගත්ත තීරණ. එතකොට ඒකෙන් ඇත්තටම මේ මහනුවර නගරයේ අයට ලැබිච්ච වාසියක් නැහැ කියලා මම හිතනවා. ඒත් එක්කම දැන්වීම් පුවරු ඒවට අය කරන බදු ගාස්තු මේ වගේ දේවල් ඒගොල්ලෝ අන්තරම මැදි විදියට ඒගොල්ලෝ වැඩි කරලා තියෙනවා. ඒ ගැන තීරණ ගන්න මහජනයාගේ නියෝජිතයෙක් නැහැ. රජයේ නිලධාරීන් ඒගොල්ලෝ කටයුතු කරන්නේ ඒගොල්ලෝගේ නීතිය යටතේ ඒගොල්ලන්ට තියෙන බලතල යටතේ ඒගොල්ලෝ කටයුතු කරනවා. හැබැයි මහජනයා වෙනුවෙන් පෙනී සිටින්න යම්කිසි පුද්ගලයෙක් නගර සභාවේ සිටිය යුතුයි. ඒක තමයි මම ඔයගොල්ලෝගෙන් ඉල්ලන්නේ. ඔයගොල්ලෝ පත් කරන පුද්ගලයා නිවැරදි පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ සම්බන්ධව කටයුතු කරන්න. ඔයගොල්ලෝගේ දුක අවශ්‍ය තැනට යොමු කරලා ඔයගොල්ලෝව නගා හිටවන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒක තමයි මම දකින ලොකුම දේ. තව ඒ වගේ වරිපණම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඇත්තටම මේවා මහ ජනතාවට ජීවත් වෙන්න. මහ ජනතාව තලා පෙලන්න නෙවෙයි යන්නේ. ඇත්තටම මේ මහනුවර නගරේ ජීවත් වෙන ජනතාව සතුටින් ජීවත් වෙනවා. ඒ සතුට තමයි ඇති කරන්නේ. ඒක තමයි මහා නගර සභාවක් වශයෙන් කරන්නේ. ඒක කරන්න නම් මේ මිනිස්සු අතර නියෝජිතයෙක් වෙන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. ඒ වගේම තියෙන කුණු බහැර කිරීමේ ප්‍රශ්න තියෙනවා. ඒ කුණු බහැර කිරීමේ ප්‍රශ්න අපිට විසඳන්න තියෙනවා. ඒ සම්බන්ධව යම් යම් ක්‍රියාමාර්ග ඇත්තටම අපි මේ ඉන්න ළඟ ඉන්න මේ මදාල වුණා. ඇත්තටම තියෙන්නේ මේක වෙලා පිරිසුදු තත්ත්වය. මොකද නගර සභාවෙන් කුණු ටික ඉවත් කරනවා නම් අපජලය බහැර කරන්නේ නැත්නම් ඇත්තටම මේක පිරිසුදු දෙන්නේ. ඒ වුණාට කවදාවත් මේක පිරිසුදු අපි දකින්නේ නැහැ. කොරෝනා කාලේ විතරයි අපි දැක්කේ මේක පොඩ්ඩක් හරි රට වහලා දීපු මේක පිරිසුදුව තියෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්න තියෙනවා පොදුවේ මේ මහනුවර නගරෙම විසඳන්න. ඒකට හැම කොට්ටාසකින්ම ජාතික ජනබලවේගයෙන් අපේක්ෂකෙක් පත්වරු අපිට මේ දේවල් සාර්ථකව කරන්න පුළුවන්. මේ කොට්ටාසෙ විසඳන්න තියෙන ප්‍රශ්න සාර්ථකව අපිට විසඳන්න පුළුවන්. නිවැරදි නියෝජිතේ යවුවෝ. මම හිතනවා මට ඒ සම්බන්ධව මට ඒක ගැන ශක්තිය ධෛර්යය තියෙනවා කියලා. මොකද මෙතන මම බලාපොරොත්තු වෙන පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් මට ඇත්තටම නැහැ.
මොකද මේ ව්‍යාපාරයේ ජාතික ජනබලවේගයේ කියන ව්‍යාපාරයේ හැම වෙලේම වංචාව දූෂණය ඒ දේවල් පිටු දැකලා තමයි වැඩ කරන්නේ. එතනදී අපිට අපේ කාලය මේ හැම දෙයක්ම අපිට වැය කරන්න වෙන්නේ ස්වේච්ඡාවෙන්. ඉතින් ඒකින්ද අපි උත්සාහ කරන්න ඕනේ හැම වෙලේම නිවැරදි දේ කරලා මේ මහනුවර ජනතාව නැත්නම් මම දැක්කොත් මම මේ මුල්ගම්පල ජනතාව හොඳ ජීවන මට්ටමකට ගේන්න කටයුතු කරන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. මම ඒකින්ද ඔයගොල්ලෝ මෙල්ලන්නේ මට මගේ මේ ගමන යන්න සහයෝගය දෙන්න ඔබ වෙනුවෙන් මම කරන්න ඕන යුතුකම් ටික මම නොපිළිහෙලා ඉෂ්ට කරනවා. ඒකින්ද මට මේ වෙලාවේ උපරිම සහයෝගය ඔයගොල්ලෝගේ ලබා දීලා මේ මොහොතේදී ජයග්‍රහණය කරන්න මට ඉඩ සලසන්න කියලා මම සියලු දෙනාගෙන් ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.